ඩිජිටල් ලෝකයේ මේ තියෙන ආතතිය මේකෙන් ගැලවෙන්න AI එකක් උදව්වක් කරගන්න පුළුවන් කිව්වොත් ටිකක් පුදුම හිතෙයි නේද? හරි. අද අපි කතා කරමු ඒක කරන්නේ කොහොමද කියලා. මොහොතකට හිතලා බලන්න අතේ තියෙන ෆෝන් එක ඇත්තටම ජීවිතයට උදව්වක්ද නැත්නම් නොනවත්වා යන නොටිෆිකේෂන්ස් වැඩකන්දරාවක ලොකු හිසරදයක් වෙලාද? මෙන්න මේකයි ඇත්ත කතාව. එක පැත්තකින් බැලුවම බිස්නස් එකක් දියුණු කරගන්න වැඩක් කරගන්න ෆෝන් එක නැතුවම බෑ. ඒත් අනිත් පැත්තෙන් ඒකම තමයි අපිව හෙම්බත් කරන්නේ. ආතිතිය ඇති කරන්නේ. සමහර වෙලාවට රැයක් නිදා ගන්නවත් දෙන්නේ නැත්තේ. මෙන්න මේක හොඳටම මතක තියාගන්න ඕනේ දෙයක්. මානසික සෞඛ්‍යය. ඒක හොඳට නැත්තම් ඔන්ලයින් ලෝකේ සාර්ථකත්වය ගැන හිතන එකක් තේරුමක් නැහැ. ඒක විකල්පයක් නෙවෙයි. ඒක තමයි හැම දෙයකම අත්විවරම. හොඳයි ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට ආතතිය අඩු කරලා ફોකස් එක වැඩි කරගන්න පුළුවන් AI පාවිච්චි කරන හරිම සරල ඒත් ගොඩක් බලවත් ඩිජිටල් හැක්ස් 3ක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි එහෙනම් යමු පළවෙනි හැක් එකට. මේකට අපි කියනවා AI calming tool නැත්නම් AI සංසුන් කිරීමේ මෙවලම කියලා. මේක හිතට එකපාරටම ලොකු බරක් පීඩනයක් දැනෙන වෙලාවක ක්ෂණිකව පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. මේක පාවිච්චි කරන එක හිතනවටත් වඩා ලේසි. තියෙන්නේ සරල පියවර 3යි. පළවෙනි එක හිතට බරක් දැනෙනවා ආතතිය වැඩි වෙනවා වගේ තේරෙනකොටම ඒක අඳුරගන්න එක. ඊළඟට Headspace වගේ ඇප් එකක් ඕපන් කරගන්න. අන්තිමට AI එකට කියන්න හිත නිවන සංසුන් සංගීතයක් හදලා දෙන්න කියලා. එච්චරයි. හරි. ඉතින් මොකද්ද මේ AI generated music කියන්නේ? මෙහෙම හිතමුකෝ. AI එකට පුළුවන් කෙනෙක්ටම විශේෂ වුණු හිත නිවන සංගීතයක් ඒ මොහොතේම හදලා දෙන්න. උදාහරණයක් විදිහට ලංකාවේ බටනලා සද්දයක් එක්ක මිශ්‍ර වෙච්ච මියුසික් එකක් ඕන කියලා කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි නොමිලේම සිංහල මොටිවේෂන් ඔඩියෝ වුණත් මේ විදිහට හදාගන්න පුළුවන්. මෙන්න මේක තමයි හරියට ඉගෙන ගන්න වැඩක් හරියට කරගන්න ඕන කරන ෆ්‍රෙෂ් මයින්ඩ් එකක් හදාගන්න තියෙන රහස. හිතේ තියෙන අනවශ්‍ය කලබල බර අයින් කරලා එක දෙයකට අවධානය යොමු කරන්න මේකෙන් ලොකු උදව්වක් ලැබෙනවා. හොඳයි හිත සංසුන් කරගත්තා. ඒත් ඒ සංසුන්කම දිගටම තියාගන්නත් එපයි. අන්න ඒකට තමයි අපේ දෙවනි හැක් එක තියෙන්නේ ඩිජිටල් ඩිටොක්ස් උපලේඛනය. සරලවම කිව්වොත් හෙම්බත් වෙන්න කලින් ක්‍රියාශීලීව කාලය කළමනාකරණය කරන එක. මේකේ ප්‍රධානම අරමුණ තමයි සෝෂල් මීඩියා වල නිකරුණේ ස්ක්‍රෝල් කර ඉන්න එක නවත්තන එක. ඒ නාස්ති වෙන කාලය අරගෙන කිසිම බාධාවක් නැතුව සම්පූර්ණ අවධානයෙන් කරන වැඩවලට ඒ කියන්නේ ඩීප් වර්ක් වලට යොදවන එක. Notion AI එවත් නැත්නම් Gemini වගේ AI tools වලින් මේ වගේ schedule එකක් හදාගන්න එක හරිම ලේසි. මේ බලන්න උදාහරණයක්. උදේ 9 ඉඳන් 11 වෙනකම් ඩීප් වර්ක් කරන වෙලාව. ඒ වෙලාවට ෆෝන් එකට do not disturb දාලා තියෙන්නේ. රැ 8න් පස්සේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම off. විවේකයට විතරයි. මෙන්න ක්‍රියාත්මක කරන්න පුළුවන් සරල ඉලක්කයක්. හැම දවසකම අඩුම තරමේ පැය දෙකක්වත් ෆෝන් එක සම්පූර්ණයෙන්ම පැත්තකින් තියලා වැඩ කරන්න වෙලාවක් වෙන් කරගන්න. හරි. අපි දැන් බාහිර මෙවලම් ගැන කතා කළා. ඒත් ඒ වගේම වැදගත් දෙයක් තමයි අපේ ඇතුළාන්තය. අපේ හිතන විදිය හදාගන්න එක. අනේ ඒකට තමයි මේ තුන්වෙනි සහ අන්තිම හැක් එක. ධනාත්මක ආදර ෆිල්ටරය. මේ කියන්නේ අපේ මානසිකත්වයේ කළමනාකරණය කරන එක ගැනයි. මේ පණිවිඩය හිතට ගන්න. අසාර්ථකත්වයේ පවා මොටිවේෂන් එකක් කරගන්න. ඒ කියන්නේ වැටෙන හැම තැනක්ම වෙන හැම වැරද්දක්ම ආයෙත් නැගිටින්න පාවිච්චි කරන ශක්තියක් බවට පත් කරගන්න එක. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි ජර්නලින්. හරිම සරලයි. දවසට වෙච්ච එකම එක හොඳ දෙයක් ලියන්න. මුහුණ දුන්න අභියෝගයකින් ඉගෙනගත්ත පාඩම මොකක්ද කියලා ලියන්න. ස්තුතිවන්ත වෙන්න පුළුවන් එක දෙයක් ගැන හිතන්න. රියල් වයිබ් බෙස්ට්සෙල් එකේ අපි කතා කරන ශක්තිමත් ජීවිතයක් හදාගන්න පටන් ගන්න පුළුවන් මෙන්න මේ වගේ පුංචි දේවල් වලින්ම තමයි. හොඳයි. එහෙනම් මේ කතා කරපු හැමදේම එකට අරගෙන බලමු මේ හැමදේකම හරය මොකන්ද කියලා. අපි කතා කළේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්ට්‍රැටජිස් 3ක් ගැන. පළවෙනි එක හිතට බරක් දැනෙනකොට ක්ෂණික සංසුන් බවක් ලබා ගන්න AI පාවිච්චි කරන එක. දෙවෙනි එක ඩිජිටල් ඩීටොක්ස් එකක් ස්කෙඩියුල් කරලා අනවශ්‍ය බාධා වලින් මිදෙන එක. සහ තුන්වෙනියට ධනාත්මක ආදර ෆිල්ටරය පාවිච්චි කරලා මානසිකත්වයේ ශක්තිමත් කරගන්න එක. අවසාන වශයෙන් මේක තමයි මතක තියාගන්නම ඕනදී කෙනෙක්ගේ වටිනාම ආයෝජනය කියන්නේ මානසික සෞඛ්‍ය. දිගුකාලීන සාර්ථකත්වයක් ගැන හිතනවා නම් ඒ ආයෝජනය ආරක්ෂා කරගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඉතින් දැන් හිතන්න තියෙන ප්‍රශ්නේ මේකයි
තමන්ගේ මානසික සෞඛ්‍ය රැකගන්න මේ AI මෙවලම් සහ ක්‍රමවේද ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? ඩිජිටල් ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙන මේ වගේ තවත් මොටිවේෂන් හෑක්ස්, AI රහස් සහ මනි ටිප්ස් ගැන දැනගන්න Real Vibe SL එක දිගටම එකතු වෙලා ඉන්න.